ඔබ මෑතකදී ඇති වූ ගංවතුර සහ නායෑම් වලින් පීඩාවට පත් අයට උදව් කරන කෙනෙක්ද? එසේනම් මානසික පීඩාවට පත්ව සිටින සහ දුෂ්කර හැඟීම් වලින් පෙළෙන අයට සහාය වීමට ඔබට හැකියාවක් තිබීම ඉතාමත් වැදගත් වේ. පිහිට අවශ්‍ය අයට සහාය වීම සඳහා යොදාගත හැකි ක්‍රම පිළිබඳ සමස්ත අදහසක් මෙම කෙටි වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. ගංවතුර සහ නායෑම් ආශ්‍රිත අත්දැකීම් අහිමිවීම සහ තවදුරටත් පවතින දුෂ්කරතා නිසා බලපෑමට ලක් වූ පුද්ගලයන් තුළ විශාල චිත්තවේගීය පීඩාවන් හට ගැනීමට ඉඩ තිබේ. වඩාත් දැඩි බලපෑමට ලක් වූ අයට බැරෑරුම් සහ කල්පවතින මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය බලපෑම්ද ඇතිවිය හැක. එහෙත් අප සංවේදීව සහ සහයෝගය පළ කරන ආකාරයෙන් ඔවුනට අවශ්‍ය ප්‍රායෝගික සහාය ලබා දුන්නොත් පීඩාවන් වඩා හොඳින් දරා ගැනීම සඳහා ඔවුනට උදව් කිරීමට අපට පුළුවන් වනු ඇත. එමෙන්ම වඩා දැඩි බලපෑම් ඇතිවීමට තිබෙන අවස්ථා අඩු කිරීමටද ඉමගින් හැකි වේ. වෙනසක් ඇති කිරීම සඳහා ඔබ මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මනෝ උපදේශකයෙකු වීම අවශ්‍ය නැහැ. ඔබ ස්වේච්ඡා සේවකයෙකු, අසල්වැසියෙකු හෝ යහළුවෙකු වැනි කවුරු වුණත් මේ අවස්ථාවේදී සංවේදී ලෙස ප්‍රායෝගික සහාය ලබා දීමෙන් මානසික පීඩාව අඩු කිරීම සඳහා උදව් කරන්න ඔබට පුළුවන්. ගංවතුර සහ නායෑම් වලට ලක් වූවන්ගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්මට සාධනීය බලපෑමක් කිරීමට අපට මෙවැනි දේ කරන්න පුළුවන්. බලකිරීමකින් තොරව ප්‍රායෝගික සහාය ලබා දීම. අවශ්‍යතා සහ ඔවුන්ට සංවේගය දනවන කරුණු ගැන සංවේදීව විමසීම. පුද්ගලයන්ගේ ආහාර, ජලය වැනි මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය වීම. ඔවුන්ට සංවේදීව සවන් දීම. නමුත් කතා කරන්නයි බල නොකිරීම. දුෂ්කරතාවයට පත් වූවන්ට සැනසෙල්ලක් ගෙන දීම සඳහා ඔවුන් සමග රැඳෙමින් ඔවුන්ට සංසුන් වීමට උදව් කිරීම. තොරතුරු, සේවාවන් සහ සමාජ සහාය සමග සම්බන්ධ වීමට උදව් කිරීම. තවදුරටත් හානියට පත්වීමෙන් පුද්ගලයන් ආරක්ෂා කිරීම. දැන් ඇති වී තිබෙන ගංවතුර සහ නායෑම් වැනි ආපදා සහ අර්බුද අවස්ථාවල පුද්ගලයන් ආරක්ෂා කිරීමටත් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය නැංවීමටත් උපකාරී වන ක්‍රියාකාරී මූලික අංග 4ක් හඳුනාගෙන තිබෙනවා. මෙම පියවර 4 අනුගමනය කිරීමෙන් ආපදාවලදී ප්‍රතිචාර දක්වන්නන් හට නිසි මඟ පෙන්වීමක් ලැබෙනවා. මානසික ප්‍රථමාධාර සැලසීමේ මූලික අංග 4 වන්නේ 1. සූදානම් වීම, 2. විමසිල්ලෙන් බැලීම, 3. සමන් දීම, 4. සම්බන්ධ කිරීමයි. 1. සූදානම් වීම, 2. විමසිල්ලෙන් බැලීම, 3. සමන් දීම, 4. සම්බන්ධ කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ වෙනත් විශේෂඥයන් මේවා හඳුනාගෙන ඇත්තේ වර්තමාන පර්යේෂණ පදනම් කරගෙනයි. මෙම වීඩියෝ මාලාවේ ඉතිරි වීඩියෝ 5 තුළින් ඉහත මූලික අංග 4 පිළිබඳව විස්තරාත්මකව කතා කෙරෙනවා. එමගින් අපේක්ෂා කරන්නේ සහාය සලසන්නෙකු ලෙස ඔබ ශක්තිමත් කිරීමයි. කොටස් 6කින් යුත් අපගේ කෙටි වීඩියෝ මාලාවේ අනෙක් වීඩියෝ පටද නරඹා මූලිකාංග 4 ගැන වැඩිදුර අවබෝධ කරගන්න. ඔබට මානසික ප්‍රථමාධාර සැපයේ හැක්කේ කෙසේදයි තවදුරටත් ඉගෙන ගැනීමට එමගින් හැකිවනු ඇත. වැඩිදුර තොරතුරු සඳහා මානසික ප්‍රථමාධාර පිළිබඳ මාර්ගෝපදේශය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි බසින් කියවන්න.